ඉතින් කොහොමද යාළුවනේ මම අද මේ ගොඩක් කාලයකට පස්සේ තව වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ඩිස්ප්ලේ එක තියෙන ඉයර්බඩ්ස් දෙකේ අන්බොක්සින් එකක්. එහෙනම් අපි ඒ වීඩියෝ එකට දැන් යමු. ඉතින් අපි මෙන්න මේ ආකාරයට ඉස්සලා මේක අපි තිය බොක්ස් එකේ තියෙන විස්තර ටික කතා කරලා ඉමු. ඉතින් ඔයාලට බොක්ස් එක ගත්තට පස්සේ ඉස්සලාම බලා ගන්න පුළුවන් මේ ඉයර්බඩ් එකේ පින්තූරයක් බලා ගන්න පුළුවන් ඉස්සරහින්ම. ඒ වගේම මෙතන ANCs කියලා සඳහන් කරලා තියෙන Active Noise Cancellation Technology සහ ENC කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක රත්තරන් පාටේලුත් ANC කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට බොක්ස් එකේ පැත්තේ ගත්තාම නම් මොකුත් බලා ගන්න බෑ. ඒ වගේම පිටිපස්සෙත් අපිට ඉයර්බඩ් එකේ ෆොටෝ එකක් සහ තව විස්තර වගේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මෙන්න මේ ආකාරයට දැන් මේක අන්බොක්ස් කරගන්නවා. අන්බොක්ස් කරගත්තා ගමන් ඔයාලට මේක ඇප් එකට අදාළ සහ මේක කොහොමද කනෙක්ට් කරගන්න ඒවට අදාළ යූසර් ගයිඩ් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඉයර්බඩ්ස් දෙක බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේක පොලිතින් එහෙම ගලවලා තියෙන්නේ. මම මේක සාමාන්‍යයෙන් සති 3-4ක් පාවිච්චි කරලා මේ ඔයාලා දන්නා මම මේ වීඩියෝ එකට අයිටම් එකක් ගේන්න එකයි මම මේ ටෙක් ගැජට් එක ගොඩක් පාවිච්චි කරලා ඒක හොඳ නම් විතරයි ගේන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ අපිට මේකට බෙල්ට් එකක් හම්බෙලා තියෙනවා. මේකට අපි දාගන්න. ඒ වගේම අපිට මේකේ charging cable එක හම්බෙලා තියෙනවා. මේක type C charging cable එකක්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අර එක එක්කෙනාගේ කනේ තියෙන ප්‍රමාණය වෙනස්නේ. එතකොට ඒ ප්‍රමාණයට හරියන්න අපිට ඉයර් පීස් බලා ගන්න පුළුවන්. එතකොට මේක sizes 3කින් ඇවිල්ලා තියෙනවා. ඇතුලේ ලොකු size එකකුත් මගේ දැන් අත උඩ තියෙන පොඩි size එකක්. එයාපෝට්ස් දෙක ගැන කතා කරමු. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් ඉස්සරහම හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ස්මාර්ට් වොච් එකකට එනා වගේ ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් අපිට ඒ වගේ ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේකේ යට සයිඩ් එක බලා ගන්න පුළුවන් type C charging port එක සහ තව sensors වලට අදාළ holes කීපයක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ එහා පැත්තෙන් 3ක් සහ මේ අනිත් පැත්තෙන් holes එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ ආකාරයට බලා ගන්න පුළුවන් අපිට අපිට හම්බෙච්ච මේ පටිය දාන්න පුළුවන් වෙන හෝල්ස් දෙක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට උඩින් බලා ගන්න පුළුවන් power on off බටන් එක. ඒ කියන්නේ මේ ඉයර්බඩ් එකේ පිටිපස්සෙන් තමයි මේක අපේ තියෙන power on off බටන් එකත් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ ආකාරයට අපේ ඉයර්බඩ්ස් දෙක බලා ගන්න පුළුවන්. ඔයාලා බලා ගන්න පුළුවන් ඒකත් හොඳ quality ඉයර්බඩ්ස් දෙකක්. ඒ වගේම අපිට ওই කළු පාට නිකන් පොඩි මේ නිකන් කළු පාට පොඩි පැච් වගේ තියෙන එක අපේ අර සවුන්ඩ් එක හරියට ක්ලියර් වෙන්න ඕන නිසා බේස් එකේම ඒ කියන්නේ වැඩි ප්‍රමාණයේ සවුන්ඩ් තිබ්බොත් ඒ බේස් එකේම හොඳට එළියට ගිහිල්ලා අපිට හොඳ සවුන්ඩ් එකක් ඇහෙන්න තමයි ඒක තියෙන්නේ. ඉතින් යාළුවනේ ඊළඟට අපි මේ ඉයර්බඩ්ස් ඒ කියන්නේ අපේ එයාපෝඩ්ස් දෙකේ හම්බෙලා තියෙන මේකේ වොච් එකක් වගේ නේ. කියන්නේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒතකොට මේ අපිට මේ ඩිස්ප්ලේ එක හරහා මේකේ එක ඔප්ෂන් බලා ගන්න පුළුවන්. අපි දැන් එන්නේ ඔප්ෂන්ස් ටික ගැන කතා කරගන්න. දැන් අපි එයාපෝඩ්ස් දෙක පැත්තට යමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට ඕපන් කරගත්තාම අපිට ඩිස්ප්ලේ එකත් බලා ගන්න පුළුවන්. එයාපෝඩ් දෙක ඕපන් කරා කියලා මේ පිච් එකකින් වැඩනවා. ඒ වගේම අපි එක පැත්තක ඉයර්බඩ් එකක් ගත්තට පස්සේ ඒක එයාපෝඩ්ස් කේසින් එකේ තියෙන ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ පැත්තේ ඉයර්බඩ් එක අයින් වුණා කියලා ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ඔයාලට මේක අපිට උඩින් බලා ගන්න පුළුවන් වෙලාව, ප්‍රයිස් දෙකේ බැටරි පර්සන්ටේජ් එක සහ අපි කේසින් එකේ තියෙන බැටරි පර්සන්ටේජ් එක. ඒ වගේම මේක අපිට මේකෙන්ම ෆෝන් එක නැතුණත් වීඩියෝ එකක් එහාට යන්න ප්ලේ කරන්න වගේ ඒවා බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට වොලියුම් අප් ඩවුන් බටන්ස් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එක ළඟ නැතුණත් මේකෙන් අපිට මෙන්න මේ ආකාරයට වොලියුම් එක අප් සහ ඩවුන් කරන්න පුළුවන්. ඒ වගේම noise cancellation off කරන්න, noise cancellation on කරන්න පුළුවන් පීච් එක අපිට මෙතෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට sound effect එකක් තියෙනවා. ඒ කියන්නේ ඒවා ඇඩ් කරගන්න ඕන අපිට මෙතෙන් sound effect ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම brightness එක මෙතෙන් බලා ගන්න පුළුවන්. අපි outdoor වගේ use කරන brightness එක ටිකක් වැඩියෙන් ඕන නිසා මෙතන අපි brightness එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් අපිට wallpaper එක වෙනස් කරන්න පුළුවන්. මේක අපිට lock screen එකයි වැටේ wallpaper වෙනස් කරගන්න පුළුවන් එක. ඒ වගේම අපේ left right earbuds දෙක හරියටම වැඩද කියලා බලා ගන්න ඕන. මෙන්න මේ left right විදිහට අපිට මේක check කරගන්න පහසුකම් මේකේ දීලා තියෙනවා. ඒ වගේම time එක වෙනස් කරන්න ඕන නම් ඒ feature එකත් ඒ වගේම තව මෙන්න මේ ආකාරයට එක features කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්.
ඉතින් යාළුවනේ මේක මම ගෙන්නුවේ දරස් එකෙන් මේක දැන්න මේ තියෙන පොඩ්ඩක් මිල ගණන් පොඩ්ඩක් මේ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ වුණත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් වගේ දේවල් දාලා තියෙනවා ඔයාලට මේක ගන්න අවශ්‍ය නම්. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? අද වීඩියෝ එක වැදගත් නම් අනිවාර්යෙන් මේක තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා අපේ පසන්දුල් YouTube channel එකට අලුතෙන් join වෙච්ච කෙනා නම් අනිවාර්යෙන් subscribe කරලා දිගටම අපේ channel එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලට මේක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් පහළ comment section එකේ comment එකක් දාන්න. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක් මේ පසන්දුල් ටෙක් YouTube channel එකයි.